රස පාටයි නේද? ඔව් අනේ ඇත්තටම රසයි. වීඩියෝස් බල උඩහ පහළ යද්දී මම දැක්කා කොරියන් ගර්ල් කෙනෙක් හදනවා එක කෑමක්. එයා කිව්වේ නම් කෝන් ඩොග් කියලා. ඉතින් මටත් හිතුණා මේ රස කෑම මාත් හදලා බලන්න ඕනි කියලා. එන්නකො එහෙනම් මාත් එක්ක. මුලින්ම අපිට ඕන වෙනවා පාන්. අපි මේ පාන් අරගෙන ඒවයේ වාටි කපාගෙන මේ පාන් පෙති හොඳට මේ වගේ රෝලින් පින් එකකින් මේ පාන් පෙති වල ඝනකම අඩු වෙනකම් අපි රෝල් කරගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපි අර රෝල් කරගත්තු පාන් පෙති වල බටර් ගා ගන්න. ඊටත් පස්සේ අපිට අවශ්‍ය වෙනවා චීස්. මම ගත්තේ මොසරෙලා චීස් එක. ඔයාලා කැමති චීස් වර්ගයක් ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා සොසේජස්. ඉතින් මම මෙතන අරන් තියෙන ටිකක් ලොකු සොසේජස් එකක්. ඒක නිසා මම පාන් පෙති දෙකක් එකට තියලා තමයි මේ කෝන් ඩොග් එක හදාගන්න යන්නේ. හැබැයි ඔයාලට කැමති ප්‍රමාණයේ සොසේජස් මෙතෙන්ට ගන්න පුළුවන්. අරගෙන එක පාන් පෙත්තකින් වුණත් අපිට මේ කෝන් ඩොග් එක හදාගන්න පුළුවන්. ඉතින් බලන්න මගේ තියෙන පෙරේතකමට මම පාන් පෙති දෙකක් අරගෙන තමයි මේ කෝන් ඩොග් එක හදාගන්නේ. හරි. දැන් අපිට ඕනේ බිත්තර. මම මුලින්ම ගත්තේ බිත්තර 3යි. හැබැයි මට පස්සේ තව බිත්තර 4ක් වගේ ඕන වුණා. මොකද මං කෝන් ඩොග් 7ක් වගේ හදපු නිසා. ඉතින් අපි හදන ප්‍රමාණෙත් එක්ක අපිට බිත්තර ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන්නේ මේ බිත්තර ටික හොඳට මික්ස් කරගෙන අපි මෙන්න මේ වගේ ටිකක් ලොකු භාජනයකට දානවා. දැන් අපි අර පාන් වලින් හදාගත්තු රෝල් එක මෙන්න මේ විදියට බිත්තර සාරු වල හොඳට පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දානවා පාන් කුඩු වල. පාන් කුඩු ටිකත් හොඳට මේ වගේ තවරගෙන අපිට දැන් තියෙන්නේ මේක තෙලේ බැද ගන්න. අපිට මේක ගැඹුරු තෙලේ බැද ගන්න උනත් පුළුවන්. හැබැයි මම නම් කළේ පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒක ඒ පැත්ත මේ පැත්ත පෙරලා හොඳට බැදගත් එක. මෙන්න මේ වගේ ලස්සන රත්තරන් පාටක් ආවම අපිට ඒක තෙලෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මම වගේ එක එක කෑම වර්ග try කරලා බලන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේකේ රස ඔයත් බලන්න ඕනේ. මේ තියෙන්නේ අපි ලස්සනට ඒ වගේම රසයට හදාගත්තු අපේ කෝන් ඩොග් ටික. ඉතින් අන්තිමට දැන් අපිට ඕනි මෙන්න මේ වගේ ස්ටික් එකක්. මේ ස්ටික් අපේ කෝන් ඩොග් එකට ගහගෙන අන්තිමට රස බලන්න තමයි තියෙන්නේ ළමයෝ. මට කියන්න අමතක වුණානේ. මේකට අපි සෝස් ටිකකුත් දාගත්තා නම් නියමයි. දැන් අපි රස බලන වෙලාව. මේක අර චීස් එකේ වගේම සොසේජස් එක බැදිච්ච පාන් එක හැපිලා එද්දි